මේ තාක් ඉතිහාසයට බුදුරජාණන් වහන්සේ මුල් වෙලා කෙනෙක්ගේ ආයුෂ වැඩිවීම පිණිස කටයුතු කරලා තියෙනවා නම් ඒ ආයු වඩන කුමාරයාගේ ආයු වඩන කුමාරයාට මාරකයක් තිබුණේ. හැමදාම යක්ෂණියක් ඇවිල්ලා කනවා හැම ජීවිතේකම. එතකොට හැබැයි ඒ යක්ෂයෙක් ඇවිල්ලා කන්නේ ඒ යක්ෂයා එන වෙලාවට එයාගේ ජීවිතේ බේරුණොත් ආයෙ ආව අල්ලන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ යක්ෂයා එන දවසේ සංඝයා වට කරගෙන මේ කුමාරයා මැද තියලා එක දිගට පිරිත් සජ්ජායනා කර කර ඉන්න සැලැස්සුවා. ඒතකොට යක්ෂයාට මේ කුමාරයා ළඟට එන්න බැරි වුණා. ඒ මාරකේ පැන්නා. ඒතකොට මාරකයන් ගෙවෙනවා කියලා එකක් තියෙනවා. හැබැයි මාරක ගෙවෙන පින්කම් කරගන්න ඕන. ඉතින් ඒ නිසා සාමාන්‍ය මාරක ගෙවෙන ආයුෂ වැඩි කරගන්න පුළුවන් පින්කමක් තමයි කියනවා මල් වලට පැන් ඉසීම. පරවීගෙන යන මල් වල ආයුෂ වැඩි වෙනවනේ පැන් ඉහපොම. ඒතර මල් වලට පැන් ඉසීම ආයුෂ වැඩි වෙන එකක්. මාරක පැන්නෙන පිනක්. ඊළඟ තමයි ගරා වැටෙන විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම. ස්තූප ප්‍රතිසංස්කරණය කිරීම. සෙනසුන් ප්‍රතිසංස්කරණය කිරීම මාරක ගෙවෙන ආයුෂ වැඩි වෙන පිනක්. ඊළඟට තමයි පිරිසිදු පැන් පූජා කරන එක. පෙරහන් කඩවල් පූජා කරන එක. ඔය වගේ ආයුෂ වැඩි වෙන පින්කම් තියෙනවා. ඉතින් පින්වතුනි නමුත් කර්මානුරූපව ඒ ආයුෂ වැඩි වුණා සත්වයා මැරෙනවා. ඒ මරණය කරා සත්වයා පැමිණෙද්දී පින්වතුනි ඒක බුදු කෙනෙකුටවත් වළක්වන්න බෑ. දැන් මේ මෑගේ මරණය කොහොමද සිද්ධ වෙනවා? කොහොමද සිද්ධ වෙනවා? අපි සමහර වෙලාවට කියනවා අහවල් ඉස්පිරිතාලට ලෙඩා ගෙනිච්චනම් බේර ගන්න තිබ්බා. අහවල් දොස්තර ළඟට ගෙනිච්චනම් බේර ගන්න තිබ්බා කියලා අපි එක එක දේවල් කියනවා. අපි එහෙම කිව්වට මැරෙන ඒ පරිසරය හැදෙන්නේ මැරෙන කෙනාට මැරෙන විදිහට. එයා උපතින් ගෙනාපු ආයුෂක් තියෙනවා. ඒක මේකෙන් තේරුම් ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ නිතර බුදුරජාණන් වහන්සේට එකපාරක් සිරිපා වන්දනා කරපු පින මේ බලන්න නිරයන්ට හිටපු සැඩුලියක් තවතිසා දිව්‍ය ලෝකේ මහා පිරිවර සහිත දිව්‍යාංගනාවක් කළා නම් ශ්‍රද්ධා සිතින් සිරිපා වන්දනා කරනකොට කොච්චර පිනක්ද ඒක? කොච්චර දුර ගිහිල්ලාද වඳින්නේ? කොච්චර කැපවීමෙන්ද ගිහිල්ලා වඳින්නේ? ඒක කොච්චර පිනක්ද? මේවා සිහි කරන්න ඕන පින්වත්නි. සිහි කරන්න ඕන. රුවන්වැලි මහා සෑයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ උතුම් සත්පුරුෂයන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ගුණ සිහි කර කර වඳින එක සුළුපටු දෙයක් නෙවෙයි. රහතන් වහන්සේලාගේ ගුණ යසෝදරා මහෝත්තමාවියගේ ගුණ සිහි කර කර වඳින එක සුළුපටු දෙයක් නෙවෙයි. ඒ වගේ අප්‍රමාණ පින් රැස් වෙනවා රහතන් වහන්සේලාට වඳිනකොට. ඉතින් ඒ නිසා මේ බලන්න වන්දනාවේ පින. දැන් සමහර රහතන් වහන්සේලාගේ පෙර ජීවිත කතාවල තියෙනවා. ඒ රහතන් වහන්සේ